lookup function එක තමයි අද කරන්නේ. VLOOKUP එකට වඩා හොඳ function එකක්. ඒක තමයි index and match කියන එක. ඒ කියන්නේ index එකයි match එකයි එකට use කරලා lookup එකක් ගන්න හදන්නේ. ඒ කියන්නේ මගේ මෙතන තියෙන data වලට මේ invoice number එකට against date එකයි USD value එකයි ඕන. ඒක මම ගන්න මේ database එකෙන් ගන්න ඕන. එතන VLOOKUP function එකේදී VLOOKUP එකේදී වෙන්නේ මෙතන අපි lookup කරන column එකට දකුණු අත පැත්තෙන් තියෙන data විතරයි lookup කරලා ගන්න පුළුවන් වෙන sheet එකකට. හැබැයි index match එක use කරනකොට එහෙම එකක් නැහැ. මගේ දැන් date එක තියෙන්නේ වම් අත පැත්තේ. කියන්නේ lookup කරන value එකේ වම් අත පැත්තේ. එතකොට බලමු අපි ඒක වැඩ කරනවද කියන එක. මම දැන් එකෙන් type කරගන්න equal index කියලා type කරලා tab එක press කරන්න. ඊට පස්සේ අපි මෙතෙන්ට කියන්න ඕන අපි කොහෙන්ද ගන්නෙ? date එක ගන්නෙ කොහෙන්ද? අන්න එහෙනම් මේ database එකේ මෙන්න මේ column එක. මේ column එක තමයි අපි කියන්නේ ගන්න කියලා date column එකට. ඊට පස්සේ command එක දාලා match කියලා type කරන්න. tab press කරන්න. ඊට පස්සේ match කරන්න මොකද්ද? invoice number එක. මේකනේ invoice number එක match කරන්න command එකක් දීලා අපි කියනවා කොහෙන්ද match කරන්නේ. මෙන්න මේ database එකේ මේ මෙතන invoice number එක තියෙන්නේ. G column එක match කරන්න කියලා කියනවා. අපිට match එක ඕන exact match එක. හරියටම හරියන්න ඕන. ඒ කියන්නේ invoice number හරියටම හරියන්න තමයි අපිට අදාළ date එක ගන්න කියලා කියන්නේ. ඊට පස්සේ bracket දෙක close කරන්න. enter press කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් පහළට මේ formula එක copy කරගන්න. එහෙනම් අර lookup කරන column එකට වම් අත පැත්තේ තියෙන data අපිට මේ index match එකෙන් ගන්න පුළුවන්. VLOOKUP එකේ අපිට එහෙම බෑ. ඊට පස්සේ අපි මෙතන මේකත් කරලා පෙන්නන්නම් USD value එක ගන්න. එම index කියලා type කරන්න. tab එක press කරලා මෙතන USD එක ගන්නෙ කොහෙන්ද? ඒ කියන්නේ USD value නේ අපිට ඕන. කොහෙන්ද ගන්නෙ? ගන්න එහෙනම් මේ data එකේ මෙන්න මේ column එක ගන්න කියලා තමයි අපි කියන්නේ. ඒ වගේ කතා කියව හැදුවට පස්සේ මේක අපිට ඉක්මනටම එකට දාගන්න පුළුවන්. ඊට පස්සේ command එක ඊට පස්සේ ආයෙ match කියලා type කරලා tab එක ගන්න. ඊට පස්සේ match කරන්නේ මොකද්ද? invoice number එක match කරන්නේ කොහෙන්ද? මේ database එකේ මෙන්න මේ column එකෙන් තමයි match කරන්නේ. command එක දාලා exact match දීලා bracket දෙක close කරලා enter කරන්න. ඊට පස්සේ බලන්න බහට formula එක copy කරන්න. මේක අනිවාර්යයෙන්ම VLOOKUP එක දැන් expired. VLOOKUP එකට වඩා 100% හොඳ formula තමයි index match කියලා කියන්නේ.